ආදරෙන් පිළිගන්නවා The Biotic Diaries මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ journal එකේ කතාව. මට මීට කලිනුත් journals තිබිලා තියෙනවා අවුරුදු 2කට කලින් තමයි මම journal කරන්න පටන් ගත්තේ. ඉතින් මේක තමයි මම මේ අවුරුද්දට හදාගත්ත journal එක. ඉතින් ඔයගොල්ලන්ට මම පළවෙනි පිටුවේ ඉඳන් පෙන්නනවා. මම පළවෙනි පිටුවේ මම ආස කරන දේවල් stickers විදිහට අරගෙන අලවලා තියෙනවා. ඊට පස්සේ ඇතුලේ පළවෙනි පිටුවේ මගේ නම ලියලා තියෙනවා. ඊට පස්සේ මම මුලින්ම ලෙටර් එකක් ලියලා තියෙනවා. ඒක මගේ ෆියුචර් එක වෙනුවෙන්. ඇත්තම කියනවා නම් මෙතන විෂන් බෝඩ් එක අලවන්න ඕනේ. ඊට පස්සේ පිටුවේ මම ඒක තාම අලවලා නැහැ. ඊට පස්සේ මම කියවන බුක්ස් දාගෙන තියෙනවා බුක් රැක් එකක් වගේ ඇඳලා. තාම නම් එකයි කියවන්න හම්බුනේ මේ අවුරුද්දට. ඊට පස්සේ places I wanna go කියලා දාලා තියෙන්නේ මම යන්න කැමති තැන් සහ මම ගියපු තැන් ඒකේ මම ලකුණු කරගන්නවා ගිහින් ඉවරුණා. ඊට පස්සේ මම බලන්න කැමති සහ බලපු movies ඊට පස්සේ මේ අවුරුද්දේ මගේ bucket list එක ඒ වගේම මගේ savings jar එකකුත් මම ඇඳගෙන තියෙනවා. ඒකේ තියෙන්නේ මම කොහොමද save කරන්න කියලා. මම කීයක් හරි save කරොත් මම ඒක පාට කරලා ලකුණු කරනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මගේ hair care tracker එකත් මම මේකට දාගෙන තියෙනවා. ඊට පස්සේ skin care, ඒ වගේම exercises යෝගා කරනවා නම් ඒවත් මම මාක් කරනවා. ඊට පස්සේ ඒ ටික මුලට දාලා එතන ඉඳන් මම monthly wise හදාගෙන යනවා දිගින් දිගටම. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ January, February මම කරපු දේවලුත් මම ලියලා තියෙනවා. ඉතින් මේ මම අඳින්නේ දැන් මාර්ච් වලට මම කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් දැන් නම් ටිකක් පරක්කුයි මාර්ච් වලට දවස් කීපෙකුත් ගිහින් පහුගිය ටිකේ වැඩ තිබුණ නිසා මට මාර්ච් වලට රෙඩි වෙන්න බැරි වුණා. ඒත් දැන් උනත් පරක්කු නැහැ කියලා තමයි මම මේක මේ හදන්න පටන් ගත්තේ. ඉතින් මම මේ ෆොටෝ එක මේ අඳින චිත්‍රය Pinterest එකෙන් ෆොටෝ එකක් අරගෙන ඉන්ස්පිරේෂන් ෆොටෝ එක විදිහට අරගෙන තමයි මම මේ බලාගෙන අඳින්නේ. ඒක ලොකුවට නම් මම ලස්සන කරන්න දන්නේ නැහැ. පුළුවන් විදිහට තමයි ඔය ඇඳලා පාට කරන්නේ. මම හිතනවා ඒක ලස්සනයි කියලා. ඉතින් මේ විදිහට මම ගාව තියෙන පාට පැන්සල් වලින්, පැටික් ගම් වලින් මම ලස්සනට මේක පාට කරගන්නවා. ඉතින් මම මේක පෙන්වන්නේ ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට ජර්නල් එකක් සිම්පල් විදිහට ඕගොල්ලන්ට තියෙන දේවල් වලින් හදාගන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකෙන් මොකක්ද ලැබෙන ප්‍රයෝජනය කියලා. ඉතින් ජර්නල් එකක් කන්ටිනියු කරන එකෙන් ලැබෙන පළවෙනි දේ තමයි මනසට විවේකයක් වෙනවා. වාට නිකන් peaceful, calm vibe එකක් ගන්න පුළුවන් මේ වගේ චිත්‍ර අඳිනකොට පාට කරනවා. ඊට අමතරව අනිත් වැදගත්ම දේ තමයි ඔයාට පුළුවන් ඔයාගේ එදිනෙදා දේවල් හරියටම පිළිවෙලට කරගන්න. ඔයා කරන දේවල් ට්‍රැක් කරගන්න පුළුවන්. ඔයාගේ ස්ටඩීස් කරන කෙනෙක් නම් ඒවා, වර්ක් කරන කෙනෙක් නම් ඒ දේවල් ඒ ඔක්කොමත් ඔයාට පුළුවන් මෙතන පිළිවෙලකට දාගන්න. ඊට පස්සේ මම මෙතන මේ පිටු දෙකේ දාන්නේ gratitude සහ manifesting කරන දේවල්. ඉතින් gratitude වලට මම දානවා මම ස්තුතිවන්ත වෙන දේවල්, මට තියෙන දේවල් ගැන මට හිතෙන දේ, ඒ වගේම මම මොනවද manifest කරන්නේ. එහෙමත් නැත්නම් මම මොනවද හිතලා දේවල් ඉල්ලන්නේ මොනවද කියලා මම සරලව ලියනවා මෙතන. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම මේ ලස්සන චූටි ස්ටිකර්ස් උත් අලවනවා. මේවත් මම ෂොප් එකකින් තමයි ගත්තේ. ඉතින් ඒවත් ඇලෙව්වම තවත් මට ලස්සනට මගේ ජර්නල් එක පේනවා. ඔන්න ඊගාවට එන්නේ ගොඩක් වැදගත් එකකට මට අනුව ඒ තමයි mood tracker එක. මේකෙන් තමයි මම දවසේ හිටියේ සතුටින්ද දුකින්ද එහෙම නැත්නම් මට ලොකුවට මුකුත් හැඟීමක් ඇති වුණේ නැද්ද? ඒ කියන්නේ නියුට්‍රල් ඩේ එකක්ද කියලා
මම හැම මාසෙම ලකුණු කරගන්නවා. ඒතකොට මාසේ අන්තිමට බලන්න පුළුවන් මම දවස් ගොඩක් සතුටින් ඉඳලා තියන්නේ දුකින් ඉඳලා තියන්නේ කියලා. ඉතින් මම මෙතන ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම කලින් ජනවාරි වලයි පෙබ්‍රුවරි වලයි ඒක ලකුණු කරගත්ත විදිය. ඉතින් කීක විදියට ඔයගොල්ලන්ට ඒක ඇඳලා ලකුණු කරගන්න පුළුවන්. මේ පාර මට හිතුණා මේ වගේ ලස්සන ජා එකක් ඇඳලා ඒක ඇතුළට හાર્ට්ස් දාලා මේක ඇඳගෙන ඒ හાર્ට්ස් පාට කරලා මේ විදියට මූඩ් ට්‍රැකර් එක කන්ටිනියු කරන්න. ඉතින් මං කියන්නේ නෑ මේක තමයි ජර්නල් කරන හරිම විදිය මේ විදියටම කරන්න ඕනි කියලා. ඉතින් එක අය එක විදියට කරනවා. ඒ වගේම වෙනම මැනිෆෙස්ට් කරන්න, ග්‍රැටිටියුඩ්ස් කරන්න වෙනම ජර්නල්ස් තියාගෙන ඉන්න අයත් ඉන්නවා. ඉතින් මට ලේසි නිසා මේ හැම එකක්ම එකම පොතක තමයි දාගෙන තියෙන්නේ. ඒ වගේම මේක මට නම් වැඩ කරනවා. ඉතින් ඒ නිසා මට මේ එක පොතක් තියාගෙන කන්ටිනියු කරන එක ලේසි. ඔයගොල්ලන්ට ලේසි විදියට ඔයාලට පොත කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් ඔය විදියට තමයි මං හાર્ට්ස් ටික ඇඳලා ඉවර කරගත්තේ. මං හිතනවා දැන් ඒක හරිම කියුට්, හරිම ලස්සනයි කියලා. මේ ටික විතරක් නෙමෙයි ඇත්තටම ඔයගොල්ලන්ට තව එක දේවල් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ වතුර බොන එක ට්‍රැක් කරන්න පුළුවන්. වගේ විවිධ දේවල් දාගන්න පුළුවන්. ඉතින් මට ලේසි සහ මට හිතුණ විදියට මේ ටික ඇති කියලා හිතන ටික තමයි මම දාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් කොහොමද ජර්නල් කරන්නේ කියලා ඔයගොල්ලෝ ඇඩ් කරන දේවල් තියෙනවා නම් මොනවාද කියලා පල්ලෙහින් කමෙන්ට් එකකුත් දාන්න. ඊට පස්සේ මේ පේජ් එකේ මට එදිනෙදා මම කරන්න බලාපොරොත්තු වෙන වැඩ, ඒ වගේම මොන හරි අලුත් දේවල් එකතු වුණා නම්, මගේ ඇකඩමික් දේවල් මට ලියා ගන්න තියෙනවා නම් මේ පිටුවේ ඉඳන් ඉස්සරහට ලියන්න තමයි මෙතනින් දාලා තියෙන්නේ. ඉතින් ওই ටික තමයි මාර්තු මාසෙට මම ලෑස්ති කරගත්තේ. දවස් කීපයක් පහ වෙලා තිබ්බත් මං හිතනවා ඉස්සරහට පිළිවෙලට මේක කන්ටිනියු කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි මගේ ජර්නල් එකේ විස්තරේ. ඉස්සරහටත් වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් thank you bye.